ඔටිසම් අධික්‍රියාකාරී කුසලතා ප්‍රමාද මේ ඕනෑම කාණ්ඩයක දරුවන් එක්ක අවුරුදු කැවිලි හදන එක සන්දීපා සමූහය ආරම්භයේ සිටම සෑම වසරකම අපි විසින් සිදු කරගෙන එන ක්‍රියාකාරකම් මාලාවක්. 2026 වසරේ අවුරුදු කැවිලි ආරම්භය වෙදියට අපි කටු ආස්මි හැදුවා. දවුල් කුරුඳු කොළ කොටලා නානු හදීමේ ඉඳලා සම්පූර්ණ ආස්මි කටු ආස්මි බැදීම වෙනකන්ම මේ දරුවන් එක්ක තමයි මේ ක්‍රියාකාරකම සිද්ධ වුණේ. ඉතින් මේකෙදි එයාලා කොහොමද මේක ගැන කතා කරේ කියන එකත් මේ වීඩියෝවෙන් ඔයාලට අහන්න දකින්න පුළුවන්. ඒ වගේම තමයි මේ කටු ආස්මි දෙවනි වතාවට බැදලා පැණි දාලා අවසාන ආස්මි නිර්මාණය විදියට ළඟදිම දවසක අපි අවුරුද්දට කලින් සම්පූර්ණ වීඩියෝවකුත් අරගෙන එනවා. දැනට ඔයාලා බලන්න මෙයාලා කොහොමද කටු ආස්මි හැදුවේ සහ ඒකත් එක්ක සතුටු වුණේ කොහොමද කියලා. ඉතින් මේ වගේ ක්‍රියාකාරකම් හරහා ඒගොල්ලන්ට අවශ්‍ය සියුම් චාලක කුසලතා, සංවේදන කුසලතා, ඒ වගේම සමාජීය කුසලතා, කතන භාෂා චිකිත්සාවට අදාළ පුහුණු වීම මේ සියල්ල මේ කණ්ඩායම් සැසිවලින් එයාලට ලැබෙනවා. කණ්ඩායමක් එක්ක වැඩ කරනකොට වැඩ බෙදා හදාගෙන කරන්නේ කොහොමද කියන එකත් ඒගොල්ලන්ට මේ හරහා ලබා ගන්න පුළුවන්. ඔන්න එහෙනම් දැන් අහන්නකෝ එයාලා මේ ගැන කියන්නේ කොහොමද කියලා. අපි හදනවා. මොනවද අපි මේ හදන්නේ? ආස්මි. ආස්මි. මේ මොනවද? කුරුඳු. දවුල් කුරුඳු. කො මේක කරපු අය? මෙහෙන්ද? ඊයේ කරානේ මොනවද මේ? දවුල් කුරුඳු. කොහොමද ඒකෙන් නානු ගත්තේ? කොහොම නානු? මේ නානු ගත්තේ කොහොමද? කෝ කියන්න නානු ගත්ත අය? කියන්න නානු ගත්තේ කොහොමද? කියන්න. ඔජෝ දාලා තව ෂෝක් නේ ඔයා. ඔයාට කියන්න පුළුවන්. මේකෙන් මොකද කරේ? කොළ කෙටුවා. කොළ කෙටුවා. කොළ කොටලා ඊට පස්සේ කියන්න. දැන් මොනවද දැම්මේ? ඉස්ම කියන්නේ නානුනේ. වතුර දාලානේ. කොටලා වතුර චුට්ටක් දාලා මිරිකලා ගත්තා. දැන් මේකට පිටි හැලුවද? හැලුවද? හලෝ. මං ඔයාගෙන් අහන්නේ. හැලුවද පිටි? හැලුවා. කොහොමද පිටි හැලලා කොහොමද දැන් මේ ආස්මියක මුලදිලා කියන්න බලන්න ආස්මිය හැදුවේ කොහොමද කියලා. පාන් පිටි හාල්. පාන් පිටි නෙමෙයි හාල් පිටි. හාල් පිටි දාලා. හෝ හලලා. හාල් පිටි හාලලා. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එක ඔයා කියන්නේ. නානු දාලා. නෑ නානු නෙමෙයි. ඔයා කියන්නේ ඊට කලින් ස්ටෙප් එක. නානු වලට කලින් මොනවද දැම්මේ? නානු මදිලු. කියන්න. නානු වලට කලින් මොනවද අපි දැම්මේ? ඉස්ම නෙමෙයි පොල් කිරි. දැන් නානු දාලා තමයි අපි මේක හදාගන්නේ. දැන් නානු නම් මදි වෙයි. නානු ටිකක් අලුතෙන් හදාගන්න වෙනවා. මේ කඩපු කරේ කියලා නේද? අන්න ඒ ටික හදන්න දෙන්න කට්ටියට. කො මේ නානු හදපු නැති කට්ටිය නානු හදන්න. ඔයා නානු හදුවේ නෑ නේ පුතේ? ඔයා යන්න නානු හදන්න. ඉතින් මෙන්න මේ වැඩේ නම් චුට්ටක් විතර අමාරු වුණා. මොකද එයාලා හැමෝටම ඕන උනේ හැන්ද අනිත් පැත්තට හරවලා අපි සාමාන්‍යයෙන් තෙලට යමක් දාන විදියටම ආස්මි මිශ්‍රණයක් තෙලට දාන්න. හැබැයි එයාලත් එක්ක පළවෙනි වතාවට වුණත් එයාලට මේ අත්දැකීම දෙන්න අපි එයාලත් එක්ක නිවැරදිව මේ ආස්මිය හදන විදිය කියලා දුන්නා.
ඉතින් ඒකෙන් පස්සේ එයාලා තේරුම් ගත්තා හැන්දෙන් හලනවා වගේම මේ විදියට හැන්දේ හිල් අතරින් මිශ්‍රණය වැටෙන්න දීලත් තෙලේ යමක් බැද ගන්න පුළුවන් කියලා. අපි බලාගෙන ඉන්නවා කටු ආස්මිය නිවැරදි ආස්මියක් විදියට දෙවනි වතාවට බැදලා පැණි දානකොට ඒගොල්ලන්ගේ ප්‍රතිචාරය කොහොමද කියලා දැනගන්න.